ඔන්න ඉතින් අපි අද එළවලු ගන්න ආවා. නිමාඩු දවසේ යාගෙන කන්න එළවලු ගන්නයි ආවා ඉතින්. යාල ලුණු බීට් කැරට් ගෝවා නැති දෙයක් නැහැ මේ. මෙතන මේ කොළ පාට ඇපල් දාලා තියෙන මේ හුඟක් වෙලාට මෙහි උයලා කන කොළ පාට ඇපල් නම් රතු පාට ඇපල් නම් උයලා කන්නේ කොළ පාට ඇපල් හුඟක් අය උයලා කනවා. එනම් මොනවද දන්නෙත් නැහැ. බලන්න පුණා එළවලු තියලා තියෙන විදිහ ලංකාවේ වගේ නෙමෙයි. හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුව දීලා තියෙනවා. කැරට් තියෙනවා. රතු පාට එකේ තියෙනවා, සුදු පාට එකේ තියෙනවා. ලුණු තියෙනවා. මේ ඉතින් ටිකක් ලාභෙට තියෙන ලුණු මේක තමයි. මේ ලුණු එක ලාභයි මෙහි. මේක නම් ගණන්. මේ රතු පාට ලුණු එක පොඩ්ඩක් ගණන්. මේ පැත්තේ තියෙන පළතුරු කඩයක්. පළතුරු ඇපල් කිලෝ එකම ලේ 7යි. මෙතන පොඩක් ගණන් ඇපල්. මෙතන ඇපල් පොඩක් ගණන් මේක. මෙතන ලුණු පොඩක් ගණන් ලුණු කිලෝ එක ලේ 6ක් වෙන මේ ලුණු සාමාන්‍යයෙන් ලේ 6ක් වෙන්නේ ලේ 2ක් 3ක් වගේ ගන්න වෙන්නේ. ඇපල් කිලෝ එකක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ලේ 3කට 4කට වගේ ගන්න පුළුවන් ඇපල් කිලෝ එකක්. ඒ වගේ ලාභ කඩක් තියෙනවා. ඉතින් ගණන් කඩක් තියෙනවා. ඒක අපි එළවලු ගන්නකොට ඉතින් පොඩ්ඩක් හොයලා බලලා මේක කරලා ගන්න ඕනේ. මේ වට්ටක ගෙඩියම කිරලා තමයි දාන්නේ. වට්ටක ගෙඩියම කිලෝ 4ක් තියෙනවා. සාමාන්‍ය වට්ටක කෑල්ලක් ගන්න පුළුවන්ද? වට්ටක කෑල්ලෙන් නම් අඩුයි තියෙනවා. වට්ටක ගෙඩිය පිටිම තමයි තියෙන්නේ. හරිම ලස්සනයි පිළිවෙලට පිරිසිදුව තියලා තියෙනවා. ඉතින් ඇපල් තමන්ට කැමති කැමති සයිස් ලංකාවේ වගේ නෙමෙයි. මේ අපිට ගන්නකොට අපිට තෝරලා බලලා ගන්න පුළුවන්. මෙහි ලංකාවේ වගේ බෑග් එක අරගෙන මුදලාලිට ඕන දේ ලංකාවේ දාලා දෙන්නේ. අපිට ඕන දේ නෙමෙයි. මෙහෙම නෙමෙයි අපිට ඕන දේ තෝරලා ගන්න පුළුවන්. මොකුත් කියන්නේ නැහැ. කොච්චර තේරුවත් මොකුත්ම කියන්නේ නැහැ. එළවලු උනත් එහෙම තමයි. එළවලු උනත් අපිට ඕන දේ තෝරලා ගන්න පුළුවන්. ඉතින් තෝරන්න දෙයක්වත් නැහැ. හුඟක් වෙලාවට ඉතින් අලුත් එළවලු තමයි තියෙන්නේ. උංගලන්ට පේනවා බලු බැලමට මේ ගෝවා ගෙඩියක් කොහොමද කියලා. ලංකාවේ නම් තැලිලා චප්ප වෙලා චොර වෙලානේ තියෙන්නේ. එහෙම නෑ මෙහි. ලස්සනට ගෝවා ගෙඩිය තියෙන්න ඕන විදියට නැචරල් ගතියටම තියෙනවා. මේ එළවලු මාකට් එකක් ඇතුලේ ලංකාවේ එළවලු මාකට් එකයි මේ රටවල තියෙන එළවලු මාකට් එක බලපුවාම ලංකාවේ මමත් ඇතුළු අපේ පිළිවෙලයි මේ මිනිස්සුන්ගේ පිළිවෙලයි ගැන බලන්න පුළුවන්. මේ කිලෝ එක ලේ 10ක් වෙනවා. මේ ලංකාවේ නම් ඊටත් වැඩිය ගණන් මෙහි ලංකාවත් එක්ක බලද්දි මෙහි ලාභයි. ඉතින් අපි සුදු ලුණු ගත්තා. සුදු ලුණු ගහ පිටින්ම තියෙනවා. ආච්චි කෙනෙක්ගෙන් ගත්තේ මේ ඉන්නේ. සුදු ලුණු ලූසුක් තියෙනවා කැඩිලා ගෙඩි පිටින් දාලා තියෙන ඒවා තියෙනවා. හුඟක් ඉතින් මේ වගේ තමයි තියෙන ගහත් එක්කම. ලස්සනටම තියෙනවා. ඉතින් අපි ආයිමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ලස්සනයි පිරිසිදුයි පිළිවෙලයි කොහොම තැනකින් බලන්න එළවලු ෂොප් එකයි පළතුරුයි දෙකම තියෙනවා මෙතන. එළවලුයි පළතුරුයි එහා පැත්ත මල් තියෙනවා. ඊ පැත්තට ගියේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පේජ් එක ෆලෝ කරන්න, ලයික් කරන්න. Thank you.